1989 වසර සඳහා හොඳම නළුවා වෙනුවෙන් නිර්දේශිත නාමයන් මෙසේයි. කඩපතක ඡායා චිත්‍රපටයේ ධනරත්න ලෙස රංගපෑ විජය කුමාරතුංග, සිරිමැදුර චිත්‍රපටයේ සම්පත් ලෙස රංගපෑ රවීන්ද්‍ර රන්දනිය. මේ අතුරින් රුපියල් 50,000ක මුදල් ත්‍යාගයක් සහිත 1989 වසරේ හොඳම නළුවා ලෙස ස්වර්ණ සංක සම්මානය පිරිනැමෙන්නේ ස්වර්ණ සංක සිනමා සම්මාන උළෙලේ 1989 සඳහා හොඳම නළුවා ලෙස සම්මානය දිනාගන්නේ කැඩපතක ඡායා චිත්‍රපටයේ ධනරත්න ලෙස රඟපෑ විජය කුමාරතුංග. ඔබේ අත්පොලසන කවදා හමාර වේදයි හිතා ගැනීමට අසීරුයි. ඔබ කොතෙක් අත්පොලසන් ගැසුවත් විජය කුමාරතුංගයන් දැන් සජීවී ලෙස මේ වේදිකාවට සම්ප්‍රාප්ත වන්නේ නැහැ. නමුත් විජය කුමාරතුංගයන් මේ චිත්‍රපටය තුළ මෙහෙය වූ වසන්ත ඔබේසේකරයන් දැන් ඔබ හමුවේ විජය කුමාරතුංගයන් වෙනුවෙන් මේ සම්මානය ලබා ගැනීම සඳහා වචන කතා කියන්න අවශ්‍යයි. ගෞරවනීය වසන්ත, මම ඔබෙන් කිසිවක් අහන්නේ නැහැ. විජය කුමාරතුංගයන් ගැන වචනයක් දෙකක් අවසන්. මම විජයට පොරොන්දු වුණා මේ චිත්‍රපටය කරනකොට මම කොහොම හරි ඒ වර්ෂයේ හොඳම නළුවා කරනවා කියලා. ඒකට උ කැප වෙලා අධික මහන්සියෙන් වැඩ කෙරුවා. ඔහු චිත්‍රපටය පිට වෙනකම් බලාගෙන සිටියා. මුත් අවස්ථාව හම්බුනේ මට අතිශයින් වේගකාරී අවස්ථාවක්. බොහොම ස්තුතියි විජය කුමාරතුංගයන් වෙනුවෙන් ඔබ ඉදිරිපත් වීම ගැන. ස්තුතිවන්ත වෙනවා.